Hi lamai, welcome to my YouTube channel. ඉතින් කොහොමද? ඔයාලා හිතන්නකෝ රෑ මේ විදිහට හිම වැටිලා හිතන්නවත් නැති වෙලාවක උදේ පාන්දර මුළු ටෝකියෝම හිම වලින් වැහිලා තියෙද්දි කොහොමද ඒ දැනෙන සතුට? ඔන්න ඔය වගේ සතුටක් තමයි මමත් වෙන්නේ. හිතන්න නැති වෙලාවක මං හිතන්නේ උදේ 11ට විතර හිමින් හැරිලා බලද්දි දෙයියනේ මේ මගේ ගම නේද? මුළු ගමම හිම වලින් වැහිලා. අනේ ඉතින් මට ආසයි හිම අල්ලලා බලන්න. ඇත්තටම ළමයි ඒක හිතා ගන්නවත් බැරි විදිහ දෙයක්. මම ජපාන් වලට ආවිල්ලා දැන් ටික කාලයක් වුණත් වින්ටර් එකේදී මම කොයි වෙලාවකදවත් මේ ටෝකියෝ වලට මෙච්චර හිම වැටෙනව දැකලා නැහැ. මම ලැස්සලා හිටියේ මේ මාසෙම හිම බලන්න යන්න. මොනවට යන්නද? හිම මාව බලන්න ඇවිල්ලානේ. ඔය තියෙන චුට්ටක් ඉතින් හිම වැටුණාට පස්සේ මට පොඩ්ඩක් ට්‍රැක් අවුට් වුණා. ඉතින් චුට්ටක් ඩක්ටර් මම හිටියා. ඔය මගේ ඔළුවේ තුවාලේ නම් ගණන් ගන්න එපා ළමයි. මොකද ඒක කලින් දවසේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මම පොඩ්ඩක් වැටුණු තුවාලයක්. එහෙම තමයි. ජීවිතය කියන්නේ වැටි වැටි නැගිටින්න ඕන ගමන. තුවාලයක් තියනවා කියලා මංසරනවද? මම ලෑස්තුනේ ඇඳුමක් දාගෙන එළියට යන්න. මේ වෙලාව මග අරගන්න මට හිතුන්නේ නැහැ. කොහොමද? තියෙන්නේ හැමදාම උදේට මම වැඩට යන පාර නේද? ඔයාලා හිතන්නකෝ ඒක දැනෙද්දි මට දැනෙන හැඟීම මං ඉතින් ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නයි ආවේ. මං හිතන්නේ මේ දවසේ මුළු Facebook එකම තනිකරම හිමෙන් පිරලා තිබුණේ මට මතකයි. හැබැයි මම දැම්මේ නැහැ. මං ඉතින් අනිත් අයගේ ඒවට ලයික් කරලා කමෙන්ට් කරලා හිටියා. මට ඉතින් ඇත්තටම වෙලාවක් තිබුණෙත් නැහැ මොකද වැඩ නිසා මේ බ්ලොග් එක ඔයාලට ගේන්න. හැබැයි මේක මගේත් මතකයක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම මේ බ්ලොග් එක ගෙනාවා. ඇත්තටම හරිම ආසයි. මං හිතන්නේ ලංකාවේ ඉන්න අපි හිම දැකලා නැහැනේ. ඉතින් අපි ඒ හිම වැටෙන රටකට ගියාම තමයි මේ හිමේ තියෙන ලස්සන දකින්නේ. සීතලයි. හැබැයි ගොඩාක් සුන්දරයි නේද? ඇත්තටම මට ආසයි. දේනේ එච්චර හිම ගොඩක් මම දැකලා තිබුණේ නැහැ. මම ගිය අවුරුද්දේත් හිම බලන්න ගියේ නැහැ. මේ අවුරුද්දේ මාව හිම බලන්න එයි කියලා මං ඇත්තටම විශ්වාස කළෙත් නැහැ. ඔය ගෙදර තිබ්බ ලස්සන මැඳුමක් හොයාගෙන දාගෙන තමයි මම එළියට ආවේ. සමහර වෙලාවට ඇඳුම නම් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මට ඕන උනේ ඒ මොහොත. මේ දවස් මගේ අරුණොත් සමහරට ආයි හිම නොවැටි තියෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඇත්තට මේ කියනවා වගේම මම මේ වොයිස් එක කරන දවස වෙනකුත් ওই තරම් නම් ආයි හිම වැටුන්නේ නැහැ. හරිම ලස්සන සුදු කුළුම් බෝල ගොඩක්. මට මේ ලස්සන මගේ අම්මටයි තාත්තටයි මගේ නංගිලාටයි පෙන්වන්න හරිම ආසයි. ඒකට නම් තව චුට්ට කාලයක් තියෙනවා. එහෙම නේද? මං හිතන්නේ මේ හිම අල්ලන හැම ළමයෙක්ම හැම කෙනෙක්ම තමන්ගේ ආදරණීය අයට මේ හිම පෙන්වන්න ඕන කියලා හිතන්නේ නැති. අනිවාර්යයෙන්ම තමන් ආදරය කරන අයට වීඩියෝ කෝල් එකක් ගන්න ඇති. මං හිතන්නේ මම හරි වෙන්න ඕනි. මමත් අපේ අම්මිට ගත්තා, අපේ තාත්තිට ගත්තා, හැමෝටම ගත්තා. ඔය තියෙන්නේ හිම දැකලා ඉතින් මට පිටුට්ටක් පිස්සු හැදුනා. එයාලා ඒව ගණන් ගන්න එපා ළමයි ඉතින්. දන්නවනේ අපි හැමෝටම මේක තියෙනවනේ. ගෑනු ළමයිනේ, කෙල්ලෝනේ. ඔය තියෙන්නේ අපේ ගෙවල් වලට යන පාර. මං ඉතින් ඇති වෙන්න හිම බැලුවා, හිම ඇල්ලුවා, හිම නැටුවා. මමයි මගේ යාළුවා සුංගී තමයි එයා වැඩට ගියා. මම ඉතින් හිම බැලුවා. මං ගෙදර ඇවිල්ලා ඔන්න ගමනක් යන්න හවස ලෑස්ති වුණා. මට හරිම උවමනාවක් තිබ්බලම රැයට හිම කොහොමද කියලා බලන්න. දැක්කනේ මගේ තුවාලේ චූටක් රිදෙනවා. ඒත් මම නවතීද අද දවසේ. බයිසිකලේ තමයි මගේ ගමන යන්නේ. අද ස්ටේෂන් එකට යන්නේ බයිසිකල්. ඔන්න තියෙන ස්ටේෂන් එකට යන පාර. හිතන්නකෝ හිම වැටිලා දැන් නම් හවස් වරුව නිසා හිමින් හිම දිය වෙලා ගිහිල්ලා. මේ පැත්තට ගොඩාක් හිම වැටෙන පැත්තක් නෙවෙයිනේ. ඒ හින්දා හිම රඳා පවතිනවා අඩුයි. ඔන්න දැන් ස්ටේෂන් එකට යනවා. මට පිටාව බල මම ඉතින් ස්ටේෂන් එකට ගියා. ඔයාලත් ඔන්න ඔය බලාගෙන යමුවනේ මාත් එක්කම ස්ටේෂන් එකට. ඔන්න දැන් මගේ යාළුවව හම්බුණා ස්ටේෂන් එකෙන්. අපි කසයි රින් කයියකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ යාළුවා වැඩ කරන්නේ කසයි රින් කයියක. කයිෂේක තියෙන්නේ. ඉතින් අපි ඒ හරිය ලස්සනයි කියලා හිතලා ඒ පැත්තට යන්නයි ලෑස්ති. ඔන්න ට්‍රේන් එකේ view එක කොහොමද නේද? අද ජපානයේ ලස්සන. මේක දකිද්දිත් ඇත්තටම මට හරිම ආසයි. මම මේ වොයිස් කරන ගමන් හිතනවා ඇත්ත
ඇත්තටම මේ හැමදේම කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා. ඔය ඉතින් මම හිතලම කියලා රැන්ඩම් විදිහට පොඩ්ඩක් ඉන්නව ළමයි. කොහොමද කියන්නේ ලස්සනයිද? කොහේ ගියත් ඉතින් මට පාලනය කරගන්න බැරි එකම දේ මගේ හිනාව. ඒක ඉතින් කොහොමද ගැලමෙක්ට තියෙන්නම බැයි. මම වටපිට බල යනවා. දන්නවද ළමයි? ඇත්තටම මට හිතාගන්න බැ මට හිතුනේ මම මේ ඉන්නේ ස්විස්ලන්ඩ් වලද කියලා. මම ඇත්තටම ලස්සන දේවල් දැක්කේ වීඩියෝස් වලින් ස්විස්ලන්ඩ් වල. ඉතින් ඒ වගේම පොඩි හැඟීමක් අද මට දැනුණා. මම කසාරින් කයකට ආවා. ස්ටේෂන් එක මාරම ලස්සනයි. කසාරින් කයකට ගිහින් තියෙන අය දන්නවා. ඉතින් කසාරින් කයකේ හවස් වරුව මාරම ක්ලාම් හරිම ලස්සනයි. මිනිස්සු ගොඩක් නැහැ. ගොඩක් අය ඉතින් ගිහිල්ලා. හැබැයි හරිම සීතලයි ඉතින් මේ වෙලාවේ. උදේ ගොඩාක් හිම වලින් වැහිලා තිබ්බ කසාරින් කයක දැන් ඉතින් එච්චරම හිම අඩු වෙලා ටික ගිහිල්ලා. කට්ටියන්ගේ අඩිපාරවල් හිම තියෙන නිසා හිම සමහර තැන් වලින් අඩු වෙලා. ඒත් මේතන නම් මාරම ලස්සනයි. ඔයාලටම පේනවනේ ඉතින් මගේ වොයිස් එකෙන් මං කියනකට වඩා ඔයාලට බලන්න නිසා මම ලස්සන වීඩියෝ චුට්ටක් ගත්තේ. ඔතන අපි TikTok දෙකක් විතර කළා ඇත්ත වශයෙන්ම. ඇත්තටම මෙහෙමයි. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. හැමෝම ඉන්නේ ප්‍රශ්නත් එක්ක. හැබැයි ප්‍රශ්න විසඳනකම් අපිට ඉන්න හිටියොත් මම හිතන්නේ මේ ජීවිතේ අපිට විඳින්න බැරි වෙනවා. කොහොමද මගේ අහිංසක පෙනුම? මොකද කියන්නේ? අපේ ගෙදර කට්ටිය නම් කියන්නේ මොන තියෙන අහිංසකම හිතේ නැහැ කියලා. හැබැයි බොරු ළමයි මං හරිම අහිංසක ගෑල් ළමෙක්. පේනවනේ? ඇත්තටම මේවා මගේ හීනවල තිබ්බ දේවල්. දැන් හිමින් හැබැයි වෙද්දි මට හරිම ආසයි. මං හිතන්නේ මේ ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ හීන හිමින් කැප කරගන්න දඟලන කට්ටිය. ඉතින් අපි හැමෝගෙම හීන හැබැයි වෙන්න ඕන අනිවාර්යෙන්ම. දැන් ඉතින් අපි ටික කසයිරින් කයකේ ඇවිද්දා. ෂා ලස්සනයි නේද ප්ලේස් එක? මෙර්ගු රවුන්ඩ් එකේ වටයක් යන්න මට හරිම ආසයි. හැබැයි පොඩ්ඩක් බයයි. ඉතින් ඒක දිහා බල හිමින් කසයිරින් කයකේ ඇවිදින්න ගියා. හැබැයි අපි හිතුව තරම් නම් හිම ඒ වෙලාවේ තිබුණ නැහැ ළමයි. ඉතින් හේතුව මොකද? ගොඩාක් කට්ටිය හිම වල දඟලලා සෙල්ලම් කරලා ඒ නිසා හිම තනිකරම හිමින් අඩිපාරවල් වලින් දිය වෙලා. ටෝකියෝ වලට මෙහෙම හිම වැටුනහම හැමෝටම ඒක සර්ප්‍රයිස් එකක් නේ. ඉතින් හැමෝම මං හිතන්නේ ඒ දවසේ විනෝද වෙන්න ඇති. ඔය ගස් අස්සෙන් ලස්සන බලන් යන ගමන් මං ගොඩාක් දේවල් කල්පනා කරා. කොහොමද view එක? ලස්සනයි නේද? අර ඈතින් පේන්නේ බීච් එක. ඒ බීච් එකේ අපි යද්දී තනිකර ජපනීස් ළමයි සෙල්ලම් කර හිටියා. ගැහැණු ළමයි, පිරිමි ළමයි, කපල්ස් හිම වලින් දඟල සෙල්ලම් කර හිටියා. ඇත්තට මේ වෙලාවේ නම් මට හිතුණා අපි හැමෝටම අපි ආදරය කරන අපේ කියන අය අපේ ගාව හිටියනම් අපි අද කොච්චර සතුටින් ඒ දවස් සමරනවද කියලා. අපිත් එළියට ගිහිල්ලා එයාලත් එක්ක හිම සෙල්ලම් කරලා කොච්චර විනෝදයක් ලබන්න තිබුණාද අපිට? හැමෝටම වගේ එහෙමයි. සමහර වෙලාවට හිම දිහා බලලා වැඩට යන කට්ටිය ඉන්නේ නැති. එදා ඉරද දවසක් නිසා අපිට නිමාඩු තිබුණාට ඒක වෙන දවසක් වුණා නම් හිම දිහා බලලා අපිටත් වැඩට යන්න වෙනවා ළමයි. ජීවිතේ හැටි එහෙමයි. අපි හිතන හැමදේම අපිට හම්බෙන්නේ නැහැ. හැබැයි හම්බෙන හැමදේම අපි සතුටින් විඳින්න පුරුදු වුණාම ඒ ජීවිතේ හරිම ලස්සනයි. ඔය ඉන්නේ මගේ යාළුවා සුංගි. දුකට සැපට සානිය වගේ. හැම වෙලාවෙම ඕන ගමනක් මාත් එක්ක යන්න මගේ යාළුවා. ඉතින් අපි දෙන්න සීතලේ පොඩි චැට් එකක් දාන ගමන් දැන් නම් සීතල වැඩි නේද? ගෙදර යමුද කියලා මම ඇහුවා. මොකද මට චුට්ටක් කීදා සීතල වැඩි වුණා. ඇත්තටම චුට්ටක් මට දරා ගන්න අමාරු වුණා හවස් වෙද්දි සීතල. ඉතින් හිමින් අපි දෙන්න කතා කරලා තව චුට්ටකින් එහෙනම් ගෙදර යමු කියලා තීරණය කළා. ඔය තියෙන මම අන්තිමටම ගත්ත වීඩියෝ කියලා පේනවනේ මගේ මුඩෙන් සීතල. ඉතින් එහෙනම් අපි හිමින් ගෙදර යන්න ලෑස්ති වුණා. එහෙනම් අපි යන්න ළමයි.